වවුනියාවේ ඉඳන් තලේ මන්නාරම් පාරට යනකොට මට හම්බුණු තැනක් තමයි ඕච්චි පාරත් එහා පැත්තෙන් තියෙනවා මේන් රෝඩ් එක කියන්නේ තාර පාර මෙහා පැත්තෙන් තියෙනවා ඕච්චි පාර එහා පැත්තෙන් තියෙනවා එක්කම මම එතන නතර කරේ මේ ලොකු පාලමක් සෙට් වුණා මේ පාරේ මම දැන් මට සෙට් වුණු ලොකු පාලම හොඳ වතුර පාරකුත් එනවා ගමන පටන් ගන්න පාරක් වෙන්න පාර view එකක් පාරයි ඕච්චි පාරයි නියමයි මට ටිකක් ආතල් එකට මම මේ බැස්සේ මෙතේ එහෙනම් ගිහින් එන්න පාරේ වැදලා හරක් අපි අයින් කළා යන්න ඕනේ මේ පැත්තේ. ඒකයි කේස් එක. පාර අයිති කරගෙන ඉන්න හරක් ටික. එනවනේ. යාලා ගමන යනවා පාර වැද්දේ අපි අයින් කළා පාර යන්න ඕනේ මේ පැත්තේ. මම දැන් ඇවිල්ලා මෙතන මැදවච්චිට කිලෝමීටර් 17යි වවුනියාවට 26 කියන ප්ලේස් එකේ ඉන්නේ. මේ පාරේ ආවට මේ අවුව රස්නේ වැඩි දැවුන්නේ නැහැ. මොකද මේ වටේටම කොළ පාට හොඳට ගස් ටික හැදිලා මේ හැමතැනම වතුර පිරීලා ඉතුරුලා ගිහිල්ලා තියෙන්නේ. හරි ලස්සනයි මේ ප්ලේස් එක මේ පාර මාර ලස්සනයි. දැන් වාහන ටිකක් සෙට් කරලා පාරේ අර උඩ කලා ගතිය අඩු වෙලා තියෙන දැන් මැදවච්චිය බෝඩ් එකට ආවා. මේ පාර මේකට මේක මේ මැදවච්චිය ඉඳන් තලේ මන්නාරම් යන පාර තමයි. මැදවච්චිය ඉඳන් තලේ මන්නාරම් යන පාර. මම මේ සාමාන්‍යයෙන් මම සින්දු කියන්නේ නැහැ. ඒ වුණාට මම මේ පාරේ පොඩි ආතල් එකකට එක්ක කම්මැලිකම යන්නත් එක්ක පොඩි සින්දුවක් කියගෙන ආවා. මේ වගේ පාළු පාරවල යනකොට මට සින්දු කියන්න නම් බෑ. ඒ වුණාට මම ආතල් එකට පොඩි සින්දුවක් කියන කම්මැලිකම යන්න. එහෙම කියලා කටේ කෙලත් හිඳිලා එන්න පොඩ්ඩක් නතර කරා. නතර කරලා වතුරට යපුවා. පාරේ මේ අවුව සැරයි. අවුව සැර වුණාට මේ ඒක දැනෙන්නේ නැහැ ලොකුවටම. මොකද වටේටම කොළ පාට ගස් තියෙන හින්දා පාරේ. ආතල් ටුවර් එකක්. ෆාම් එකක් බලන්න ගියේ. ෆාම් එකක් විසිට් කරන්න ගියේ. මේ තලේ මන්නාරම් පාරේ. මේ ආතල්. හැබැයි මේ අර කම්මැලිකම තමයි කේස් එකේ තියෙන්නේ. මේ වාහන කඩු පාරවල ටික දුර එනකොට නිකන් මනෝ පාරවල දිනවා මේ වෙන බ්ලොක් වලට මේ මනෝ පාරවල දිනවා මේ අර වාහන සද්දයක්වත් කිසිම එකක් නැතුව අර එකම විදියට එන්න තියෙන්නේ. ඒ නිසා තමයි කම්මැලිකමට මම මේ වීඩියෝ කරේ. දැන් මේ මම පෙන්නන්නේ මේ කැම් එකට ක්වොලිටි වෙයිද දන්නේ නැහැ. හැබැයි එහාට මාර ප්‍රියමනාප සීන් එකක් දසුණක් මේ තලේ පැත්තට එනකොට අර කන්ද මේ අපි ළඟට එනවා වගේ පේන එක. ඒක තමයි පෙන්නන්න හදන්නේ. ඒ දන්නේ නැහැ. මාරම ලස්සනට මේ මේ තලේ පේනවා පාරට එනකොට මට. ඒකට පෙනේ දන්නේ නැහැ අර චෛත්‍යයක් පේනවා. චෛත්‍යයි ඒ ටික පේන ලස්සනට මේ. ඉන් තලේ පුද වෙනවා. මටරම් පාට. ටම දුන්න තලේ මන්නාරම් පාරෙන් මැදවච්චේ ටවුන් එකට ඇවිල්ලා ඔර්ලෝසු කණුවෙන් දැන් දාගත්තා යාපනයේ නුවර A9 පාරට. තා ගෙදර යන්න රයිඩ් කරන්න ඕන. තව එකමාරක් විතර ඒක අවුලක් නැහැ. මේ කලින් කියන්න ඕනේ මේක මේ ආතල් එකට කරපු වීඩියෝක් මේක මේ ට්‍රැවල් වීඩියෝ එකක්වත් එහෙම ව්ලොග් එකක්වත් එහෙම මගුලක් නෙමෙයි. මේ අර පාරේ වෙනකත් නැහැ වාහනත් නැහැ දෙපැත්තම කැලේ. ඒකට නිකන් ආතල් එකට කම්මැලිකට නින්ද යන හින්දා මම නිකන් ආතල් එකට වීඩියෝ එකක් කරේ මේ බලන්න හොඳ නරක කොහමද කියලා. වීඩියෝ එක අවුල් නම් ඒත් කියන්න වීඩියෝ එක හොඳ නම් ඒත් කියන්න. එහෙනම් ඉතින් වීඩියෝ කරilla තාවරයි මම ගෙදර යනවා. මේ වීඩියෝ එකේ හොඳ නරක වල කියලා බලන්න. ඔබ ජීවිත දෙලාටම සුබ දවසක්.